සුබ අලුත් අවුරුද්දක් සියලුම මිථුන ලග්න හිමියන්ට 2026 වර්ෂය ඔබට කොහොමද කියලා තමයි කියන්න ලෑස්ති වෙන්නේ. සාමාන්‍යයෙන් බුධ ග්‍රහයාගේ ලග්නයක් වෙන මිථුන ලග්නය බුද්ධිමත් බව, සංනිවේදන හැකියාව, වේගවත්ව සිටීම සහ විවිධත්වයට යන ආකර්ෂණ ශක්තියෙන් යුතු ලග්නයක් විදිහට සාමාන්‍ය ස්වරූපයෙන් ඔබට 2026 වර්ෂයේ ඔබට ලැබෙන ඵල සහ අපල සම්බන්ධව කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට 2026 වර්ෂයේ ඔබට සාමාන්‍යයෙන් තියෙන කතාව, ලිවීම, උපදේශනය හරහා අනිකුත් අයට බලපෑම් කිරීමේ හැකියාව අනිවාර්යෙන් තියෙනවා. ඒ වගේම තමයි වැඩිහිටියන්, උගතුන්, ගුරුවරුන් සමග සම්බන්ධතාව වර්ධනය කර ගැනීම, සහවාසී ලබා ගැනීමේ හැකියාව මිථුන ලග්න ඔබට 2026 වර්ෂයේ සමාප්තයක් විදිහට තියෙනවා. ඒ වගේම තමයි ඔබ සාමාන්‍ය ස්වරූපයේ ලග්නය කතා කරනකොට සත්‍ය තත්ත්වය යටපත් කර ගැනීමේ හැකියාව ඔබට තියෙන ලග්නයක් නිසා, නමුත් 2026 වර්ෂයේ ඔබ අනිවාර්යෙන් සත්‍ය පෙන්විය යුතු අවස්ථා වැඩි වෙන. ඒ නිසා ඔබගේ සාමාන්‍ය ස්වරූපයෙන් ඔබට ඔබ සත්‍ය පෙන්වීමේ කටයුත්තේ නිරත වීම අනිවාර්යෙන් කරන්න ඕන. ඒ වගේම තමයි රැකියාව සහ මුදල්. රැකියාව ගැන අපි කතා කරොත් නව රැකියා අවස්ථා අනිවාර්යෙන් උදා වෙනවා. රැකියා මාරු ලැබෙන්න පුළුවන්. ඊට අමතරව තමන්ට තිබෙන ආදායම් මාර්ගයට වඩා නව ආදායම් මාර්ග බිහිවීමේ හැකියාව තියෙනවා. එතකොට ඔබ මාධ්‍ය ශ්‍රේෂ්ත්‍රයේ, අලෙවි IT අධ්‍යාපන, ලිවීම සම්බන්ධ ශ්‍රේෂ්ත්‍ර, භාෂා සම්බන්ධ රැකියා කරනවා නම් ඔන්න ඔය කියන රැකියා සම්බන්ධ ඔබට දියුණුවක් 2026 වර්ෂයේ ලැබෙනවා. ඊට පස්සේ මුදල් සම්බන්ධව කතා කරනකොට මුදල් සම්බන්ධව ඇත්තටම කතා කරනකොට අයවැය සම තත්ත්වයේ තමයි පවතින්නේ. ඒක ලැබෙන මුදල් වියදම් දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ලාභත් ඉක්මනට හම්බ වෙනවා. ඒ වගේම ඒවා වියදම් වෙනවා. ඒ නිසා ඉදිරි ප්‍රගතිය මන්දගාමී කිරීමේ, ඉදිරියට මුදල් සම්බන්ධ ගන්න තීරණ සම්බන්ධ ඔබට පොඩි පැකිලීමක් 2026 වර්ෂයේ ලැබෙන්න පුළුවන්. ඒ නිසා ලැබෙන මුදල් ප්‍රවේශම් කරගෙන ඉතිරි කිරීම නැත්නම් ඒවා වියදම් නොකර තබා ගැනීම ඔබ පාලනය කළ යුතුම කාර්යයක්. ඊට අමතරව ආදරය සහ විවාහය සම්බන්ධව කතා කරනකොට මිථුන ලග්න හිමියන්ට 2026 වර්ෂයේ නව ආදර සම්බන්ධතා පහසුවෙන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බුද්ධිමත්, හොඳ කතා කරන්න පුළුවන් අයත් එක්ක ආකර්ෂණය වෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සම්බන්ධතා වැඩිපුර පවත්වා ගැනීමට සිත යොමු වෙන්න පුළුවන්. ඒ නිසා වැඩිපුර සම්බන්ධතා පවත්වා ගැනීමට හිත යොමු වෙන එක ඔබ පාලනය කරන්න ඕන. ඒ වගේම තමයි විවාහයේදී සංනිවේදනයේ ඉතා වැදගත් වෙනවා මිථුන ලග්න හිමියන්ට 2026 වර්ෂයේදී. ඒ නිසා ඔබ සෑම විටම සත්‍ය යටපත් කරගෙන ජීවත් වීමට උත්සාහ දරනවට වඩා සත්‍ය කතා කරලා යම්මනා සංනිවේදනයකින් යුතුව කටයුතු කිරීම විවාහ ජීවිතයේදී අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් 2026 වර්ෂයේදී. ඒ වගේම තමයි මම පරිවර්තනයක් ඔබ 2026 වර්ෂයේ ඔබගේ පරිවර්තනයන් සම්බන්ධව මම ලග්න බලාපල කියද්දි කතා කරොත් ඔබට අවබෝධයක් ලැබෙනවා. ඉක්මන් තීරණ ගන්නකොට ඇතිවන ප්‍රතිවිපාක, හිතලා ගන්නකොට යම් දෙයක් හිතලා කරනකොට ඇතිවන ප්‍රතිවිපාක, ඔය සම්බන්ධ ඔබට අවබෝධ කර ගැනීමේ හැකියාවක් 2026 වර්ෂයේ ලැබෙනවා. ඉක්මන් ගන්න තීරණයක පසුතැවීමක් කිව්වොත් නිවැරදි. ඒ වගේම තමයි ඔබ විවිධ මාර්ග තෝරගන්න, දකින පාරවල් වල යන්න උත්සාහ කරන කෙනෙක් නම්, නමුත් ඔබ සාමාන්‍ය ස්වභාවය හැමයි 2026 වර්ෂයේ වර්ෂාවසානයේ ඔබ තේරුම් ගන්නවා එක මාර්ගයක් තෝරාගත්තොත් තමයි වඩා හොඳ කියලා. ඊට පස්සේ ඔබ ප්‍රශ්නයක් අහගන්නවා තමන්ගෙන්ම, මම මේ හැමදේම කරන්න ඕනද? උඩ කීව කාරණාවත් එක්කම වගේ තමයි එක මාර්ගයක් තෝරාගන්නවා. මම මේ හැමදේම කරන්න ඕනද? මම මොනවද කළ යුතු? ප්‍රමුඛත්වය ගැන ලබා දෙන්න ඕන කාරණා සම්බන්ධව වර්ෂාවසානයේ ඔබ අවබෝධයක් ලබා ගන්නවා 2026 වර්ෂයේ. ඊට පස්සේ ඔබට 2026 වර්ෂයේදී දෙන්න පුළුවන් උපදේශනය කිව්වොත් කතා කරනවා මිථුන ලග්න හිමියන්ගේ ගොඩක්
කතාවට දක්ෂය. නමුත් ඔබ අවබෝධ කරගන්න ඕන කතාවම පමණක් නෙවෙයි අසා සිටීමත් වැදගත් කාර්යයක් කියලා 2026 වර්ෂයේදී ඔබ ඒක අවබෝධ කරගත යුතුමයි. ඒ නිසා ඇහුම්කන් දීම ප්‍රගුණ කළ යුතුයි. ඒ වගේම තමයි මුදල් වලට වඩා ඔබ අවබෝධ කරගන්න ඕන ඔබ මුදල් වලට වඩා දැනුම සහ කුසලතාව වැදගත් වෙන බව. ඒ නිසා යම් දෙයක් කිරීමේදී මුදල මතම යන්නේ නැතුව ඔබ ඒකෙන් දැනුමක් සහ කුසලතාවයක් ලබා ගන්න 2026 වර්ෂයේ උත්සාහ කරන්න. ඒ වගේම තමයි ඔබ කතා කරන්න පෙර ඔබ කල්පනා කළ යුතුයි කුමක්ද ඔබ පවසන්නේ කියලා. ඒ නිසා සම්බන්ධතා කටයුතු සම්බන්ධතා පවත්වාගෙන යනකොට කතා කරන්න කලින් හිතන්න කියන උපදේශය ඔබට මිථුන ලග්න හිමියා ඔබට ලබා දෙනවා. ඒ වගේම තමයි සමස්තයක් විදිහට ඔබට ලබා දෙන ඕදන සිත පාලනය කළහොත් 2026 වර්ෂයේ ඔබේ ජීවිතය ඔබට පාලනය කිරීම පහසුයි. ඒ නිසා 2026 වර්ෂයේදී මිථුන ලග්න හිමියා සිත පාලනය කිරීම අනිවාර්යෙන් කළ යුතුයි.